අයිබෝන් සාධනෙන් පිළිගන්න හැමෝම අයිටනෙට්වක් YouTube නාලිකාවට කලින් වීඩියෝ එකේ කලින් එක්නස් වීඩියෝ එකේදී අපි ට්‍රේඩ්ඩයක් ගත්තා බිට්කොයින් එක මෙතනින් සෙල්ල කර මෙතනින් ටපක් ගත්තා මේ තියන්නේ ට්‍රේඩ් එක ටෙක් ප්‍රෆිට් එක හිට් කලා තියෙනවා මංගේ වීඩියෝගේද කිව්වා මාකට් එක තව පල්ලහට එනවා කියලා මෙන්න මේ ලෙවල් එක ආසන්නයට ගලවන්න මෙතින් හරිට වගේ විත්තියෙන එක අපි වන්ට වගේ කන්සිස්ටන්සි රිබෝඩ් එකක් තියල ට්‍රේඩ් ලබා ගන්නේ රයිට් මොකද එකට පහ එකට 10 එහෙම අල්ලන්න පුළුවන් අවස්ථා එනවා. හරිද? නමුත් එහෙම අල්ලන්න අවස්ථා ඉතාමත් ඒ කියන්නේ 100ක් ගත්තොත් 4ක් 5 අන්නේ වගේ සීමිත අවස්ථා තමයි. නමුත් 1 to 2 කියන අවස්ථාව වට 80ක 70ක වගේ ඉහළ ලෙවල් එකකින් අල්ලන්න පුළුවන්. විශේෂයෙන් next channel expert strategy එකයි order flow concept එකයි දාලා ඒවා combine කරලා ගත්තොත්. හොඳයි. අද අපි අමු ට්‍රේඩ් එකක් ලබා ගන්න මම ඉතින් මේ කලින් ට්‍රේඩ් එක මේ සම්පූර්ණ වීඩියෝ එක දැම්මේ නැහැ මම මේ කලින් ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක මෙන්න මේ හරියෙන් 1 to 1 වගේ රන් වෙද්දී වීඩියෝ එක අවසන් කරලා මම ඒක අප්ලෝඩ් කරා හොඳයි අපි යමු බලන්න මේ ගෝල්ඩ් එක පැත්තේ අපි ගෝල්ඩ් එක ඇනලිසිස් කරලා බලමු දකින ට්‍රේඩ් ගහන්නේ නැහැ නිතර ට්‍රේඩ් කරලා ලබා ගැනීම සිද්ධ කරන්නේ නැහැ හොඳයි මාකට් එක මාකට් එක මම ඇනලිසිස් කරන්නේ මාකට් එක බයි බයස් වල තමයි අපි ට්‍රේඩ් එක ලබා ගැනීම සිද්ධ කරන්නේ හොඳයි ලික්විඩිටි ගැප් එකක් තියෙනවා නෙක්ස්ට් ටාගට් එක වෙන්නේ එක්ක මේ කැන්ඩල් එක ඇතුළත හෝ මෙන්න මේ PDR එක කැන්ඩල් එක ඇතුළත මේ වෙලාවේ තියෙන්නේ රයිට් මම ට්‍රේඩ් එකක් ලබා ගන්න ඕනමයි මම බලන්නේ දැන් මොකද්ද නෙක්ස්ට් කැන්ඩල් එකේ ස්ට්‍රැටජි 1 කලර් කැන්ඩල් ඩිටෙක්ෂන් ටෙක්නික් එක තියෙනවා එත්තක මාකට් එකේ අපි 15 මිනිට් වලින් ඕඩර් ෆ්ලෝ ලෙග්ස් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා රයිට් මම මෙතනින් බයි කරනවා මෙන්න මේ ෆෙයා වැලියු ගැප් එකේ යටින් SL එක තියාගෙන රයිට් මොකද ලොකු SL තියන්න බෑ එතන ලොකු පිප්ස් ප්‍රමාණයක් එන නිසා නේද පිප්ස් ප්‍රමාණයක් එන නිසා රයිට් right මෙතනින් බයි කරගන්නවා මගේ සෙල් එක මෙතන පල්ලෙහායින් තිබ්බාම හොඳටම ප්‍රමාණවත් මොකද මේ ආයි මේ වික් එක ගන්න ආවොත් කොහොමත් මේක ගලවනවා right මෙතන මැක්සිමම් මෙතන ෆෙයා වැලියු ගැප් එකට එන්න පුළුවන් මැක්සිමම් right එතකොට ඉන්ටර්නල් ගලවන්න පුළුවන් එක්ස්ටර්නල් ගලවයිද කියලා කියන එක හරියටම කියන්න අමාරුයි right ඉන්ටර්නල් මෙතන තියෙන්නේ එක්ස්ටර්නල් මෙතන තියෙන්නේ මෙන්න මේ උඩ ඉරේ හරිද එක ගලවයිද කියලා කියන්න අපිට හරියටම අමාරුයි ඒ නිසා මම මේ ඉන්ටර්නල් ළඟම ඒමින් ලෙවල් එකට ටාගට් කරනවා 1 to 1 වගේ ට්‍රේඩ් එකක් right හොඳයි අපිට මෙතනින් පැහැදිලිවම ලෙග්ස් හඳුනා ගැනීම හැකියාව තියෙනවා එක්ස්ට්‍රා ෆැක්ට්ස් එක ඔයාලට පේන ඇති මාකට් එකේ එක්ස්ට්‍රා ෆැක්ට්ස් අපිට ට්‍රීට් කරගන්න පුළුවන් ඒ වගේම 15 මිනිට් එකෙන් මම කියලා දුන්නා එකක් නේද මේකට සාපේක්ෂව ටයිම් ෆ්‍රේම් එකට සාපේක්ෂව ගන්න පුළුවන් කියලා ප්‍රධාන PDR එකක් විදිහට මම දැක්කේ ස්වින් ලෝ එක අරගෙන තියෙනවා ලික්විඩිටි එක අරන් තියෙනවා ඩේ කැන්ඩල් එකේ ලික්විඩිටි එක අරන් තියෙනවා දැන් මොකද වෙන්නේ මාකට් එකේ ඉන්ටර්නල් හෝ එක්ස්ටර්නල් ගන්න ඉන්ටර්නල් ගන්නවා කොහොමත් මේ ටික ගන්නවා මේක ගලවනවා එක්ස්ටර්නල් ගනීද කියලා මට හරියටම කියන්න බෑ ඒ නිසා එක්ස්ටර්නල් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ ඉන්ටර්නල් ගන්න රයිට් මෙතන අපි කන්ෆර්මේෂන් අවසාන කන්ෆර්මේෂන්ස් ගත්තේ වන් කලර් කැන්ඩල් ඩිරෙක්ෂන්ස් එක බේස්ඩ් කරගන්නවා මෙතන next channel expert strategy එක අනුව එතකොට අපිට හොඳ කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් රයිට් මාකට් එක බයි වෙනවා කියලා හොඳයි දැන්ට ප්‍රොෆිට් එක රන් වෙන්නේ $73ක 100ක වගේ ප්‍රොෆිට් එක රන් වෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට සාර්ථකව මාකට් එක ඇනලිසිස් කරලා ට්‍රේඩ් ලබා ගන්න next channel expert strategy එක ඉගෙන ගන්න කැමති අයට බොහොම වටිනවා කැන්ඩල් ට්‍රේඩින් කරලා මේ එක්ස්නස් ප්ලට්ෆෝර්ම් XM ප්ලට්ෆෝර්ම් වල ට්‍රේඩ් කරන්න ඕන ප්ලට්ෆෝර්ම් එක ඔයාලට බ්‍රෝකර් කෙනෙක්ගේ ට්‍රේඩ් කරන්න පුළුවන් මේ කන්සෙප්ට් එක. ඉතින් next channel expert strategy පාඨමාලාවට ජොයින් වෙන අයට රුපියල් 20000ක් වටින order flow concept එක නොමිලේම access එක හම්බ වෙනවා.
හරිද වාට ඉගෙන ගන්න අවශ්‍යනම් පෙර කිසිම ට්‍රේඩින් අත්දැකීමත් දැනුමක් අවශ්‍ය වෙන්න හැ වීඩියෝ ඩිස්ක්‍රපෂන් එක තියනවා කටක් කරගන්න පුළන් ලින්ක්ස් කිසිම ඉන්ඩිකේට එක රොබට් කෙනෙක් බොඩ් කෙනෙක් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ හොඳයි ඒවගේ අප පබ්ලික්ටගම් නානිකාට ඇඩ්ඩෙන්න්න එතකොටයාට අපේ ඉගෙනගත් ස්ටනස්ලක ෆීඩ්බක් වලාගන්න පුළුවන් හොඳයි මේක දැන් මම මේ ගත්ත ඒසියන් එකේ එන්ඩ එක ලන්ඩලාති යෙද්දී දැන් තවටකින් ලන්ඩ ශේෂණ එක පටන් ගන්න හරිද ලන්නට කලින්ම ප්‍රවියස් ඩේ ලෝ එක අරන්තියනවා ඉන්ටර්නල් ගන්නවන් කලින්කෝ ඉන්ටර් ගන්නවා කියලා මාකට්ක දැන් මේ කරන්න ඉන්ටර්නල් ගන්න එක ළමයි කටිය මෙතනි සෙල් කරනකොට සෙල් කරනකොට මාකට්ක ඉන්ටර්නල් ලබා ගැනීමත් තමයි කරන්නවට පෙනති මාකට් එක විදින හැටි නේද මේ වගේ අවස්ථාවකට පුුවන් ඕන්න සේෆ් විදියට මාකට් එකේ ස්ටොප්ලොස් එක මෙන්න මේ වගේ තැනකට ගන්න මේ වගේ තැනකට අරගන මම ගෝල්ඩ එක හරි බොල්ටයිල්න්නේ ගෝල්ඩ එක හරි බොල්ටයි එතකොට මම හා ලෝස් කරගන්න වෙනත් ට්‍රේඩ් වලින් අල්ල නිසා හැම රේඩ් එක වන්ට අවශ්‍යනය වන්ටුවන් තිබත් හොඳරම ප්‍රමාණ මොද අපේ බිනි රේට් එක ගොඩා කියල නිසා මං කොටසක් ගලව ගත්තා රානු දෙක වගේ කොටසක් ගලව ගත්තා ඉතිරි බින්දුව දශම දෙක රන්න ලාමයි පටි අපි රාන්වෙන් දෙමුණේ දලාමයි හරිද මතක ඇතුව විඩියෝ ලයික් කරන්න ෂයා කරන්න අපි ඉතිරි කොටසෙන් හම්බ හොද බලමුකත් වෙන්න කියලා වීඩියෝගේ අවසානට අපි ලොස්සුනොත් ඩොර සියක් වගේ ලොස්සනේ කියනතින් බ්‍රේකිවන්න එක ලොස්සුනා හා සමානය ලොකු ප්‍රමාණයක වෙනසක් වෙන්නේ නැහැ ලොස්සුන මෙතන වන්ටු තියෙනවා අපි ගලවලත් ඉවරයි අපි කොටසක් ගලවගෙනත් ඉවරයි රිස්ක එක මැනේජ් කරලා එස්සෙල් එක ඉස්රහට මූ කරලත් ඉවරයි මෙතන වන්ටු ඇවිත් තියෙනවා අපි හම්වෙලාම අපේ කැපිටල් එක ආරක්ෂා කරගන්න ඕනේ ඒ වගේම ඇකිවරේට් ස්ටටජිය එකක් පාච්චි කරන්න යට පුලන් පොඩි මුදලකින් පටන්ගර පියවරෙන් පියවර මේ විදිර කැපිටල් එකක් ගේන් කරගන්න පලට්ෆෝර්ම් එක මොකක් වුණත් රයි් පලට්ෆෝර්ම් එක මොකක් වුණත් බට අවශ්‍ය ඉන්නගේ ස්කෙල්ල හදාගන්න තියාගන්න හොඳ ඇකිවරේට් ස්ටටජිය කර රයි් බඩු රන්නෙමු අපි බලන්ගන්න